සුබ දවසක් වේවා. අදත් ඔයගොල්ලෝ එකතුලා ඉන්නේ කජමතේ බයික්ගේ YouTube නාලිකාවත් එක්ක. අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි වර්තමානයේදී ෆිනෑන්ස් එකක් දාලා හොනට් එකක් ගන්න එක ලාභද පාඩුද කියලා. ඊකටම අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි කතා කරන මාතෘකාව හොනට් එකක් ෆිනෑන්ස් දාලා ගන්න එක ලාභද පාඩුද කියලා. හරිද? මේක අලුත් මාතෘකාවක්. ගොඩක් දෙනෙක්ට වර්තමානයේ තුල තියෙන ප්‍රශ්නයක් ෆිනෑන්ස් එකක් දාලා ගෙවීමේ ක්‍රමයට හොනට් එකක් ගන්න එක ලාභද පාඩුද කියලා කියන එක. හරි. ඒක කතා කරන්න කලින් අපි පිළිවෙලකට මේ හොනට් එක කියන්නේ මොකක්ද කියලා ටිකක් පොඩ්ඩක් ඉතිහාසය ඉඳන් පොඩ්ඩක් හැරිලා බලමු මොකක්ද මේ බයික් එක කියන්නේ කියලා. දැන් හොනට් එකේ චැසි විවිධ වූ කාණ්ඩ යටතේ මේ බයික් එක එනවා. මේ බයිසිකලේ එන්නේ 1996. 1996 ඉඳන් 2006 වෙනකන් අවුරුදු 10ක් මේ බයිසිකල් නිෂ්පාදනය කරනවා ජපානයේ. මේ බයිසිකලේ ලංකාවට එනවා. මේ බයිසිකලේ ගොඩක් 2005 දී වගේ M නම්බරෙන් තමයි මේක රෙජිස්ටර් වෙන්නේ, ලියාපදිංචි වෙන්නේ ලංකාව තුල. එතකොට එදා සිට කියන්නේ 2005 කාල සීමාවේ ඉඳන් වර්තමානයේ වෙනකන් මේ යතුරු පැදී ශ්‍රී ලංකාවට එනවා කියලා කියන්නේ අපි දැන් ජපානයේ ඔක්ෂන් වලින් කට්ටිය ගන්නවා, ඒවා ලංකාවට ගේනවා, ලංකාවේ ලියාපදිංචි කරනවා, ඔය අනාදී වශයෙන් ලංකාවට මේ යතුරු පැදී එනවා. හරි. දැන් එතකොට ඕක තමයි ඔය බයික් එකේ ඉතිහාසය. කියන්නේ දැන් වර්තමානයේත් එක්ක සංසන්දනය කරලා බැලුවොත් එහෙම මෙම හොනට් යතුරු පැදියට අවුරුදු 30කට ආසන්න වයසක් තියෙනවා. හොනට් එකක් අවුරුදු 30ක් පරණයි. 96 නිෂ්පාදනය කරපු චැසිසියේ හොනට් එක 2026 වෙද්දී අවුරුදු 30යි. හරිද? එතකොට 98 නිෂ්පාදනය කරපු චැසිය 115 හොනට් එකට අවුරුදු කීයද? ඒතර ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න සාමාන්‍යයෙන් අවුරුදු 20කට මේ 30කට ආසන්න වෙනවා. අවුරුදු 30කට ආසන්න 20 ගන්න. එතකොට 2000 වර්ෂයේ ඉඳන් 2025 වෙනකන් අපි බැලුවොත් මෙතනක් තියෙන අවුරුදු 25ක්. ඒතකොට සාමාන්‍යයෙන් 2000 දී නිෂ්පාදනය වෙන්නේ චැසිය 120 මතකයේ හැටියට. හරිනම් එතකොට අවුරුදු 25ක්. මේක මේ යතුරු පැදි 2006 කියන්නේ චැසි 150 බයික් එකක් ගත්තොත් එහෙම 2006 නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේ 2006 ඉඳන් 2026ට අවුරුදු 20ක්. එතකොට මේ බයික් එකේ වයස ඇවිල්ලා අවුරුදු 20ක් 30ක් අතර පරණ බයිසිකලයක්. මොකද්ද මේ හොනට් එක කියලා කියන්නේ. එතකොට ඒ හොනට් එකේ ඉතිහාසය ඔන්න ඔය විදිහේ ලංකාවත් එක්ක තියෙන සම්බන්ධය. හරි. දැන් අපි යන් මේ මිල ඉතිහාසයට. මිල හොනට් එක මිල කොහොමද තිබුණේ කියලා. හොනට් එකේ මිල තිබුණේ සාමාන්‍ය ලක්ෂ 3.5 ලක්ෂ 2.5 ඊට පස්සේ ලක්ෂ 3.5 3 4 4.5 5 සාමාන්‍යයෙන් මම යතුරු පැදිය මිලදී ගන්න කාලේ කියන්නේ 2017 වන විට මේ යතුරු පැදියේ මිල තිබුණේ මගේ පිටිපස්සේ තියෙන යතුරු පැදියේ දැන් අවුරුදු 8ක් වෙනවා මගේ ළඟ. මෙම යතුරු පැදිය ඇවිල්ලා ලක්ෂ 5යි 30000කට ඒ කාලය තුල තිබුණේ අකුරු 3 BCE නම්බර. ඒ කියන්නේ මම 2017 ගත්තේ 2015 ලියාපදිංචි කරපු යතුරු පැදිය. දැන් එතකොට ඒ කාලේ ලක්ෂ 5 3 4 යනාදී වශයෙන් තමයි මේකේ මිල පරාසයන් තිබුණේ. සාමාන්‍යයෙන් ඒ කාලය තුල චැසි 150ක් මගේ මතකයේ හැටියට උනේ උන්තම අලුත්ම රෙජිස්ටර් කරපු එකක්. BD නම්බර් වගේ මට මතකයි 2017 BD වගේ මතකයේ හැටියට ඒ කාලේ තිබුණ ලක්ෂ 8 වගේ තමයි උපරිම ගියේ. 7.5 8 වගේ ඔක තමයි මිල සම්බන්ධයෙන් ඉතිහාසයේ මේ හොනට් එකේ. දැන් අපි වර්තමානයට આવොත් වර්තමානයේ මිල සම්බන්ධයෙන් කතා කරොත් එහෙම වර්තමානයේ ඔයගොල්ලොන්ට දන්නවා මුහුණු පොතට ගියපුවම මේ වගේ මිල ගණන් කොහොමද තියෙන්නේ කියලා. BJ නම්බර්නේ දැන් යන්නේ. ඒතකොට මේ BJ නම්බර් එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 22 23 වගේ ඒ අනාදී වශයෙන් මිල පරාසයකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් අර ලක්ෂ 3 විතර එක බැලුවොත් එහෙම ලක්ෂ 22යි කියලා කියන්නේ 7 ගුණයකින් ගිහිල්ලානේ මේකේ මිල. ලක්ෂ 3ටත් තිබුණා. එතකොට BJ නම්බර් දැන් ඒ ගණන් වලට යනවා. හරි. ඒතකොට 7 ගුණයකින් ගණන් ගිහිල්ලා දැන් තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අකුරු දෙකේ යතුරු පැදිය හොනට් එකක් අපි සාමාන්‍යයෙන් ගන්නවා නම් සාමාන්‍යයෙන් ලක්ෂ 12 ඉඳන් උඩට වගේ තියෙනවා. දැන් අකුරු දෙකකුත් දැන් සෑහෙන මිලක් ඇවිල්ලා තියෙනවා අකුරු දෙකකට. අකුරු දෙක කියලා කියන්නේ සාමාන්‍යයෙන් 2011 12ට කලින් ලියාපදිංචි කරපුවානේ. ඒ කියන්නේ 2005 ඉඳන් 2011 වෙනකන් ලියාපදිංචි කරපුවා තමයි අකුරු දෙක කියලා කියන්නේ.
එතකොට ඒ අනුව බැලුවොත් එහෙම මේක ලංකාවේදීත් පැදලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් 2007 ලියාපදිංචි කරපු T නම්බර් එකක් ගත්තොත් එහෙම ලංකාවේ අවුරුදු 20කට ආසන්න කාල සීමාවක් මේක පැදලා තියෙනවා. يعني අවුරුදු 18ක් විතර ලංකාවේ පැදලා තියෙනවා. හරි. එතකොට ඕක තමයි මේ මිල පරාසය සම්බන්ධයෙන් වර්තමාන මිල පරාසය ගැන අපිට කතා කරද්දි කතා කරන්න තියෙන්නේ. මේ හොනට් එක ලංකාවේ ඉතින් කතා කරන්නේ කලින් ලංකාවේ සමහර හොනට් T නම්බර් තියෙනවා, M නම්බර් තියෙනවා, W නම්බර තියෙන X නම්බර ඔය අනාදී වශයෙන් 2005 ඉඳන් ලියාපදිංචි කරපු යතුරුපැදි තියෙනවනේ. ඒතකොට දැන් වර්තමානයේදී කාල සීමාවත් එක්ක බැලුවොත් එහෙම ලංකාවෙත් මේ බයිසිකලේ තිබිලා තියෙන අවුරුදු 20ක් විතර. 20ක් 15ක්. ඒතකොට ලංකාවෙත් අවුරුදු 15ක් 20කට ආසන්න ප්‍රමාණයක් මේ පැදපු අතින් අත හුවමාරු වෙච්ච බයිසිකල් තමයි මේ ලංකාවේ හොනට් ලියාපදිංචි කරපේවට මේ අකුරු දෙකේව හැටියට බහුතරයක් තියෙන්නේ. අවුරුදු 3ත් එහෙම. හරිද? ලංකාවේ අකුරු 3 පටන් ගන්න 2012 ඉඳන්නේ. ඒතර 2022ට අවුරුදු 10යි. දැන් මේ නම්බර් බැලුවොත් BA නම්බර අවුරුදු 15ක්. 15කට ආසන්නයි. එතකොට සෑහෙන කාලයක්. ඒතර මේ සෑහෙන කාලය තුල අතින් අතට ගිහිල්ලා එන්ජින් අනම් මනම් කචල් බචල් වෙලා ගලවන්න දන්නේ තියුම් මේවා ගලවලා මේවා කාලා එහෙම ඒවත් තියෙනවා. එතකොට ෆිනෑන්ස් එකක් දාලා ගන්න එක අපිට ලාභද පාඩුද? අන්න ඔතෙන් තමයි අපි එන්නේ. එතකොට මේ අනුව සලකලා බලපුවම ෆිනෑන්ස් එකක් දාලා ගෙවීමේ ක්‍රමයට මොනට්ටයක් ගන්න එක පට්ට පාඩුයි. මොකද හේතුව එහෙම එක එක පට්ට ගහපු එක එක අතින් අතට කියව බයිසිකල් වැඩි හරියක් තියෙන්නේ. ඔල්ලෝ බහුතරයකට මේ ලංකාවේ යන ආර්ථිකෙත් එක්ක මිල මුදල් හිගයි. ඒක හන්දා මේ ගෙවීමේ ක්‍රමයට ඒ විදිහේ අතින් අත කියපු මොනට්ටයක් අරගෙන හදන්න ගරාජ් ගානේ බඩ ගන්න උනොත් එහෙම අඤ්ඤ මාර අඤ්ඤ බජලයක් වෙන්නේ. මොකද හේතුව ගරාජ් එකකට සල්ලි දෙන්නත් ඕනේ, ෆිනෑන්ස් එකකට සල්ලි දෙන්නත් ඕනේ. මුට මොනට් එපා එන මූ මාසයක් දෙකක් ගෙවලා ආසාව ගිහිල්ලා පොඩි ටික්ටොක් කෑල්ලක් එහෙම කරාට පස්සේ ඕක ආයෙ දීලා දාන්න. ඕක තමයි කරන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් මොනට්ටයක් ගද්දිත් හොඳට හොයලා බලලා ගන්න ඕනේ. නැත්තම් කුල්ලා නාත වෙනවා. මොකද මේවා ටිකක් පරණ යතුරු පැදිලා. මොන බයිලාව ගෙහුවත් මේවා පරණ යතුරු පැදි. පරණ වෙන කාටවත් වළක්වන්න බෑ. පරණ යතුරු පැදි. හැබැයි හොඳ කන්ඩිෂන් එකේ තියෙන සුපිරිම අග්‍රගණ්‍ය හොනටුත් තියෙනවා. හරිද? ඒකත් කියන්න ඕනේ. හොනට් අනික හොඳට හොඳ කන්ඩිෂන් එකේ තියෙන හොනට්ටයක් සෑහෙන කාලයක් පදින්න පුළුවන් අවුලක් වෙන්නේ නැතුව ගමනේ පහසු ඒවා නම් මනම් ඒවා ඔක්කොම තියෙන එක වෙනම කතාවක්. වර්තමානයේ ෆිනෑන්ස් එකක් දාලා ගන්න ඒ කතාවත් එක්ක හැරිලා බැලුවොත් එහෙනම් මේ හොනට් එකක් ගන්න එක ඇත්ත වශයෙන්ම කිව්වොත් පාඩුයි. ඔගොල්ලෝ අද එකතු වෙලා හිටියේ අපි කතා කරේ හොනට් එකක් ෆිනෑන්ස් කරලා ගන්න එක ලාභද පාඩුද කියලා. මම දාලා අදහසක් විතරයි දුන්නේ. ඒකෙන් අදහසක් කරගෙන ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ දේ ඇත්තද බොරුද හරිද වැරදිද මට මේ කරන දේ ගැළපෙනවද නැද්ද කියලා. හරි. මේ දේ දැනුම තියෙන අලුත් වීඩියෝ එක ඊළඟ පාර නැවත හම්බෙමු.